මේ ඇවිල්ලා පුංචි ලෝකෙක් සතුන් 18කගේ හඬ අනුකරණය කරන්න පුළුවන්. මේ මොනරගේ හඬ? කොහොමද බොලේ මේ පොඩ්ඩ අනුකරණය කරන සත්තුන්ගේ හඬවල්? මේ වඳුරගේ හඬ. කොහොමරි මේ විදියට සත්තු 18 දෙනෙකුගේ අඬවල් අනුකරණය කරන්න මේ පුංචි ලෝකයට පුළුවන්. අහගන්නකෝ ඒ සත්තුන්ගේ හඬවල් ඉතින්. මේ බෝධිලියා මේ කිකිලි මේ රිලවා මේ පුංචි ලෝකයාගේ නම නිමේෂ් කුමාර රත්නායක. හැටන් බදුපොළ ධම්මාලෝක විද්‍යාලයේ පහසුවෙනියේ ඉගෙන ගන්න ශිෂ්‍යත්ව ලියන්න ලෑස්ති වෙලා ඉන්න පොඩ්ඩෙක් තමයි ඉතින් මේ. මම ගෙදර ඉන්නකොට අපි සත්තු ඇති කරන හින්දා පොඩි කාලේ ඉඳන්ම සත්තු දිහා බලලා ඒගොල්ලන්ගේ හඬ පුරුදු වෙලා ඒගොල්ලොත් එක්කම කෑ ගහලා තමයි මම පුරුදු වුනේ. උනාද ගෙදර ඇති කරපු සත්තු? හරකෙක් ඇති කරලා බල්ලා, ඌසෝ, එළුවෝ, පරවියෝ එහෙම ඇති කරනවා. ගෙදර හදන නැති සත්තුත් ඔය එතන තියෙනවානේ. ඒගොල්ලන්ගේ හඬ කොහොමද පුරුදු වෙන්නේ? ඒගොල්ලන්ගේ හඬ එකපාරක් දෙපාරක් අහගෙන ඉඳලා ආයෙ උන් කෑ ගහනකොට උන්ත් එක්කම කෑ ගහලා තමයි පුරුදු වුනේ. ඔය කාටද ඉස්ලාම් කරලා පෙන්නන්නේ? අපේ ටීචර්ට ගොඩක් හොඳයි කිව්වා. තව ඒවා පුරුදු වෙන්න කිව්වා. ඊට පස්සේ මැඩම් කිව්වා මේ මට රැස්වීමට ඉදිරිපත් කරන්න කියලා. රැස්වීමට මම ඉදිරිපත් කරා. ඊට පස්සේ ලොකු මැඩම් ආව දෙදෙනේ ලෝකයකට දානවා කියලා කිව්වා. මේ පුතා හරි දක්ෂයි මේ සත්තුන්ගේ හඬ අනුකරණය කරන්න. අපි රැස්වීම පවත්වනවා හැම මාසෙම 5 ශ්‍රේණියේ රැස්වීම පවත්වන දවසට එයා යාගේ ඒ සත්තුන්ගේ හඬ අනුකරණය කරන වැඩසටහන හරිම ලස්සනට කරනවා. මට අවශ්‍ය වුණා මේ දරුවගේ හැකියාව අපේ පාසලෙන් ඔබට ලෝකයා දකින්න නම් හොඳයි කියලා. ඒ නිසා තමයි මට හිතුනේ දෙරණට මේ පණිවිඩය දෙන්න ඕන කියලා. මේ වගේ දක්ෂ දරුවන්ට ඒගොල්ලන්ගේ දක්ෂතාවය ලෝකෙට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ කුසලතාවලින් ලෝකයේ දිනනවා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව. නිමේෂ්ගේ පන්තියේ යාළුවොත් නිමේෂ්ගේ මේ අනුකරණ හැකියාව ඉහළින්ම අගය කරනවා. ඔය අපේ ලංකාවේ හැම පාසලකම වගේ මේ වගේ විවිධ හැකියා තියෙන දරුවෝ ඉන්නවනේ. ඒ දරුවෝ ගැන ලෝකයට කියන්න. ලෝකයා ලෝකෙටම ඒ දක්ෂතාවය පෙන්වන්න. ඉතින් මේ නිමේෂ් පුතා ගැන ලෝකයට කිව්වේ අපේ හැටන් චන්දන ජයවීර මල්ලි. මේ හරකා